අපි අද වෙනස්ම විදිහට කෝපි එකක් හදලා බලමුද? මෙන්න මෙහෙම කෝපි හැන්දක් විතර කෝප් එකට දාගෙන ඊට පස්සේ අපි සීනි ටිකකුත් දාගෙන දැන් උණු කරලා ගත්ත වතුර ටිකක් ඒකට එකතු කරගෙන හැන්දෙන් සීනි ටික දිය වෙනකන් ටිකක් වෙලා කලවම් කරගන්න. ඊට පස්සේ අපි රසම රස කෝපි එකක් හදලා බොන්න තමයි දැන් හදන්නේ. ටිකක් වෙලා සීනි ටික දිය වෙනකන් හැන්දෙන් කලවම් කරගන්න. ඊට පස්සේ අපි ගෙදර තියෙන සුදු පිටි වලින් හැඳි දෙකක් විතර වගේ අරගෙන ඒකටත් අපි උණු වතුර ටිකක් දාලා කිරි පිටි ටික හොඳින් දිය කරගන්න ඕන. ඔයාට අවශ්‍ය නම් මේකට සීනි ටිකක් උනත් දාගෙන දැන් අපි පීරිසියකට අපි හදාගත්ත කෝපි ටික පෙරාගෙන අපි වෙනම හදාගත්ත කිරි ටිකත් ඒකට එකතු කරලා වෙනස්ම විදිහට මේ විදිහට කෝපි එකක් හදලා බීලා බලන්න. මාරම රසක් තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එක හොඳයි නම් මට කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මට උදව්වක් කරන්න.